අයිබෝවන් ඉස්සල්ලාම සමාවෙන්න කියලා කියන්න ඕන මොකද පලෙන් වීඩියක දාලා මාස 3ක් විතර වගේ ගියා ඊළඟ වීඩියෝ එක කරන්න කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා විශේෂයෙන්ම මම මේක පටන් ගත්ත ඇත්තට වීඩියෝ එකක් කරන්න අත්දැකීම් ෂෙයා කරගන්නනේ අලුතෙන් ආපු කෙනෙක්ගේ කොහොමද තියෙන අත්දැකීම් මේක ෂෙයා කරගන්න තමයි මගේ ඇත්තටම බලාපොරොත්තු තිබුණේ. ඉතින් කිසිම දෙයක් කරගන්න බැරුව ගියා වින්ටර් එකේ ඇත්තම කියනවා නම් පට්ටම සීතලයි කියන එක කියන්නේ -12ට වගේ යද්දී අර අපි ට්‍රොපිකල් කන්ට්‍රි එකකින් ඇවිල්ලා මේ වගේ එකපාර සීතලට සෙට් වෙද්දී ඒක පට්ටම වේදනාවක්. අනිත් එක තමයි අසනීප වෙලා හිටියා ඒ ක්ලයිමේට් එකත් එක්කලා ඒක අර පුරුදු නැති කෙනෙක් එකපාර දරා ගන්න අමාරුයි. ඉතින් සතිය දෙකක් විතර වගේ දෙයක් අසනීප වෙලා හිටියා. ඉතින් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මේ මාස 5ට මට ලැබිච්ච අත්දැකීම ඉතින් මං හිතුවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මං හිතනවා මේකෙන් මොන හරි දෙයක් අලුතෙන් එන්න ඉන්න කෙනෙක්ට දැනගන්න හම්බෙයි කියලා. මොකද ඉතින් ඇත්තම කියනවා නම් මේ එන එක්ස්පීරියන්ස් තියෙන මේ කෙනෙක් නෙමෙයි මම. මාස 5ට මගේ අත්දැකීම අලුතෙන් එන කෙනෙක්ට මොන වගේ දැනේද රියල් සීන් එක. ඇත්තම සීන් එක මේක. ඉතින් මේක තමයි සිටුේෂන් එක, ප්‍රැක්ටිකල් සිටුේෂන් එක. ඉතින් කාරණා කීපයක් තියෙනවා කතා කරන්න. එකටම මට කියන්න තියෙන්නේ රුමේනියාවේ ජොබ් එකකට එනවා නම් ස්කිල් ජොබ් එකකට එනවා නම් ස්කිල් එක දැනගෙන එන්න. ඒක තමයි ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ. එකට ස්කිල් එක දැනගෙන එන්න. මොකද ස්කිල් එක නොදැන මෙතෙන්ට ආපුවාම ඒජන්සි වලින් අපිව ඉන්ටර්විව් කරනවා. ස්කිල් එක ඕනේ නැහැ, ඉන්ටර්විව් එක පාස් වුණත් විතරක් ඇති එහෙම කියලා ගෙනල්ලා මේ අතහැරලා දානවා. ඒ වුණාට මෙහි මිනිස්සු ස්කිල් එක ගැන මාර විදිහට කෑ කරනවා. අපි එන්නේ ස්කිල් ජොබ් එකකට නම් ඒ ස්කිල් එකේ අඩුම තරමේ බේසික් ටිකවත් දැනගෙන එන්න ඕනේ. නැත්නම් සවයි වෙන්න හරිම අමාරුයි. අනිත් එක තමයි මේගොල්ලෝ ගන්න අපිව පඩියක් දීලා වැඩටනේ. අපි වැඩ දන්නේ නැති වුණාම ඒගොල්ලෝ අපි එලවනවා. ඒක තමයි සරලම දේ. ඉතින් මේ මාස පාඩ මං අත්විඳපු දෙයක් තමයි ස්කිල් එක මාර වටිනවා. මොන ජොබ් එකද, හොටෙල්ද, එහෙම නැත්නම් කන්ස්ට්‍රක්ෂන් හරි මොනවා හරි මොන දෙයකට ආවත් වා එන ජොබ් එකේ බේසික් ටිකවත් දැනගෙන එන එක මාර වටිනවා. ඒක සෑහෙන ඇඩ්වාන්ටේජ් එකක්. අනිත් එක තමයි මේ මිනිස්සු මුලදී එහෙම සහයෝගයෙන් වැඩ කරන මිනිස්සු නෙමෙයි. ඒ මොකද මේගොල්ලෝ මම දන්නේ මං හිතන්නේ බුකරස් වගේ සිටි එකකට ඒක වෙනස් වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ෆොරින් මිනිස්සුත් එක්ක වැඩ කරලා ඒක තියෙන නිසා. නමුත් මම ඉන්නේ ගලාති කියන සිටි එකේ මම කලින් වීඩියෝ එකක් කිව්වා වගේ ගලාති වල මිනිස්සුන්ට ඇත්තටම මේ ඒ කියන්නේ ඒෂියන් රටකින් මිනිහෙක් ඇවිල්ලා වැඩ කරනවා කියන එක තාමත් සමහර මිනිස්සුන්ට හෙන අලුත් දෙයක්. අපි දැක්කම අහනවා උඹලා මොනවද මෙහෙ කරන්නේ? කියන්නේ මිනිස්සුන්ට පුරුදු නැහැ. ඉතින් මුලදී ඒගොල්ලෝ එහෙම ෆ්‍රෙන්ඩ්ලි නැහැ. කොහොමත් ඒගොල්ලෝ ලොකුට ෆ්‍රෙන්ඩ්ලි නැහැ. ඒ වුණාට ඔයාලව අපි හුරු වෙද්දී මේ මිනිස්සුන්ට එයාලට ගාණක් ඇති වෙනවා. ඒගොල්ලෝ අපිව සාමාන්‍ය මිනිස්සු යාලගේ මිනිස්සු වගේ දකින්න ගන්නවා මේ අපිව හුරු වෙද්දී. ඉතින් ඒ වෙනකන් ඒගොල්ලොත් එක්ක හොඳින් ඉන්න පුළුවන් වෙන්න ඕන. අපේ ඊගෝ එක යාලට වැඩක් නැහැ. ලංකාවේ මාර වැදගත් රස්සාවක් වුණත් වෙන පිළිගත් රස්සාවක් වුණත් මේ ආවේ අදාළ දෙයක් නම් ඒක ඒ දේ විතරයි. එයාට ඔයා කවුද ඒ රටේ මොන ඒවා වැඩක් නැහැ. ඉන්න ටික කාලයක් යනකම් ඒ මිනිස්සුන් හුරු වෙනකන් මේ මිනිස්සුත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි වෙනකන් ඔයත් පුළුවන් තරම් ෂේප් එකයි පාරයි දාගෙන ඉන්න තියෙන්නේ. මිනිස්සු ආශ්‍රය කරන්න පුළුවන් එන්න ඕනේ මේ ජීවත් වෙනවා නම්. මොකද අනිත් දේ තමයි මට ගොඩාක්ම කියන්නේ. අපි ගොඩක්ම ලංකාවේ කට්ටියත් එක්ක වැඩ කරනවා නම් මම වැඩ කරන්න ගොඩක් ලංකාවේ කට්ටිය ඉන්නවා. අනිත් ඒක තමයි මට තිබ්බ ලොකුම ඇඩ්වාන්ටේජ් එක. මුලදී ආපු කෙනෙක්ට හෝම් සික් එක කියන දේ බරටම වැදෙනවා. මොකද කොහොමත් අපි දෙමාපියොත් එක්ක දරුවොත් එක්ක යාළුවෝ එක්කලා සහෝදරයෝත් එකතු ඉන්න જાතියක්. ඉතින් මෙහෙ ආපුවාම අපිට යාළුවා නැතුව ගියාම ඉතින් එන්න වේදනාවයි. ඉතින් ඒක සැරටම දැනෙනවා. ඒක නිසා ඔයාට ඉන්න පවුල තමයි ඔයාගේ මිනිස්සු. අපි වපුරන දෙයක් තමයි අපි නෙලා ගන්න. අපි හොඳ දේ වපුරුවොත් අපි හොඳ දේ නෙලා ගන්නවා. ඒක නිසා හොඳින් ඉන්න ඕන. මේ ඇවිල්ලා මේ ලංකාවේ අපේ කට්ටියත් එක්කලා සීනියර්ස්ලා ඉන්නවා. යාළුවට ගරු කරන්න ඕනේ. ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ලෝඩ් පකීර් වගේ ආපු වැඩ පෙන්වන්න හදන්න එපා. ඒ හින්දා ආපුවාම සීනියර්ස්ලාට රෙස්පෙක්ට් කරලා
එයාලගේ ඉගෙන ගන්න තියෙන දේවල් ඉගෙනගෙන මොකද මෙතෙන්ට එන්නේ අවුරුද්දෙන් දෙකකින් මේක අමාර කරලා යන්න නෙමෙයි. එහෙම යන්න ඕන නම් ඉතින් ඊශ්‍රායල් එහෙම නැත්නම් සල්ලි හම්බ ගන්න පුළුවන් රටකට යනවනේ. මීට රටවල් තියෙන සල්ලි හම්බ කරන්න. මේ එන්නේ ලයිෆ් එකක් බිල්ඩ් කරන්න. මේ ජර්නි එක පටන් ගන්න තමයි මේ රොමේනියාවට එන්නේ. හීන ගොඩාක් තියා. ඉතින් ඒවට කෙලව ගන්න එපා. ඔයාගේ ඊගෝ එකකින් හින්දා තමන්ගේ ඊගෝ එක පාලනය කරගන්න දේ බෙස්ට්. මොකද කවුරු හරි මාරි කිව්වා කියලා තරහෙන් කෑකෝ ගාලා ප්‍රශ්න විසඳන්න බෑ. ගොඩාක්ම මෙහි අතපය විසික් කරලා ප්‍රශ්න විසඳන්න බෑ. අනිත් දේ තමයි අර හොඳ දේවල් බලාපොරොත්තු වෙන්න කියලා. ඒ කියන්නේ ලංකාවේ ඉන්නවනේ සමහර චරිත ඉන්නවනේ කම්පැනි වල වැඩ කරනවා. වැඩිපුර වැඩ කරනවට වඩා කරන්නේ වැඩ කරනවා වගේ පෙන්නනේ. බොස්ට ලකුණු දාගන්න ඒ චරිත ඉන්නවා. ඒක මිනිස්සුන්ගේ හැටි. නමුත් මෙහි ඒ දේ කරන්න එපා. කියලා වෙනවා. ඒ වගේ මිනිස්සුන්ට කියලා වුණා. ඒ හින්දා එහෙම කරන්න එපා. මේ තමන්ගේ ලංකාවේ ඉන්න සහෝදරයොත් එක්ක සහයෝගයෙන් ඉන්න උයාගෙන පියාගෙන කන බොන දේවල් ඉතින් අපිට හැමෝදේම කරන්න වෙන්නේ යාලත් එක්කලා හොඳ එන්වයරන්මන්ට් එකක් හදාගන්න තමන් ඉන්න වටපිටාව. ඒකට මේ ලයිෆ් එක අමාරු නෑ. කේලම් කියන්නේ යන්න එපා විශේෂයෙන්ම. මොකද මෙහෙ මිනිස්සු කේලම් කිනුම ගණන් ගන්නෑ. ගණන් ගන්න වගේ පෙන්නනවා. ගණන් ගන්න වගේ පෙන්නනවා. පෙන්නලා කේලම් ටික ඔක්කොම ආගන්නවා. අන්තිමට ෂොට් එක දෙන්නේ කේලම් කියපුන්ටත් එක්කමයි. ඒ නිසා කේලම් කියන ඒ වගේ චාටර් වැඩ තියාගන්න එපා. මේ මාස පහට මම අත්විඳපු දේවල් මම මේ ෂෙයා කරගන්නේ. හොඳම දේ තමයි ඉන්න තැන තමන්ගේ තැන තියාගෙන රෙස්පෙක්ට් එක තියාගෙන බේසික් ටික හරියට ෆලෝ කරලා කරන රස්සාවට මුල් තැන දීලා ආතල් දාන්න ඕන. ඉතින් කියන්නේ සීමාවක් තියාගන්න ඕනේ හැම දෙයකටම. මොකද මේ වෙලාව සල්ලි හම්බෙනවා. වේදම් කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ඉතින් හම්බෙන සල්ලි ඉතුරු කරගෙන ගේමක් ගහන්න ඕන නම් මම නම් කියන්නේ මුල් මාස 4-5 අපි ඉන්න ඕනේ ඒකට ફોකස් කරන්න. මම උනත් ලංකාවෙන් ඉඳි හිතාගෙන ආවේ අරග කරනවා මේක කරනවා ජිම් යනවා. ඒවා කරන්න අමාරුයි. ඒවා කරන්න අමාරුයි කියන්නේ මුල් මාස ටිකේ අපි රස්සාවට ફોකස් කරන්න ඕනේ. මොකද නැත්තම් ලරව දෙරේ කියයි යාලා අපිට. ඒකින්ද මුල් මාස ටිකේ කරන රස්සාවට ફોකස් කරලා එන්වයරන්මන්ට් එක හදාගෙන ඊට පස්සේ දෙයක් කරගන්න පුළුවන්. එතකන් තමන්ගේ තැන සර්වයිව් කරන්න try එකක් දෙන්න ඕනේ. තමයි අනිත් දේ මට කියන්න තිබුණේ. තව දෙයක් තියෙනවා. ඒක තමයි ඔයගොල්ලෝ විශේෂයෙන්ම වින්ටර් එකේ එනවා. වින්ටර් එකට සෙට් කරන දේවල් අරගෙන මෙන්න. අරගෙන මෙන්න කියන්නේ මෙහෙන් ගන්න පුළුවන්. ඒ වුණාට මුලදී අපි ගාව සල්ලි නෑනේ මෙහෙන් තියෙන දේවල් එම් ගන්න තරම්. ඒක නිසා පුළුවන් තරම් වින්ටර් එකට ඕන කරන දේවල් හොඳ ජැකට් එකක්. මොකද සීතල සෙට් වෙන වෙලාවට සීතල සෙට් වෙනවා. සමහර තැන්වල මගේ යාළුවෝ ඉතින් මට කියලා තියෙනවා හරියම හීට් එකක්වත් නැති තැන සෙට් වෙනවා. ඒක නිසා වින්ටර් එකට ඕන කරන දේවල් අරගෙන ඉන්න. විශේෂයෙන්ම වින්ටර් එකෙන් එනවා නම් විශේෂයෙන්ම බේත් ටේට් එක අනිවාර්යෙන් අරන් එන්න. මාර වටිනවා ඒක. මොකද මෙහි ඇවිල්ලා අපි ගන්න බේත් අපිට එකපාරම ඇඟට සෙට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි සම්පූර්ණ වෙනස් විදිහකට අපි හැදලා තියෙන්නේ. මේගොල්ලෝගේ බේත් එකපාර අපිට සෙට් වෙන්නේ නැහැ. උනක් කෙම්බිලිසාවක් කරනවත් මේගොල්ලෝගේ බේත් සමහරවල්ලාට සෙට් වෙන්නේ නැහැ. සෙට් වෙනවා සමහරවල්ලාට දවස් දෙකක් නිදා ගන්න වෙනවා. මොකද මේ බේත් සමහරවල්ලාට ඉච්චර සැරයි. ඒක නිසා බේත් ටිකක් අරගෙන ඉන්න. විශේෂයෙන්ම කොණ්ඩ ගැක්කුමෙම තියෙනවා නම් අනිවාර්යෙන් කොණ්ඩ ගැක්කුමට බාම් මේම අරගෙන එන්න. සීතලට කොණ්ඩ ගැක්කුම සෙට් වෙනවම තමයි. කොණ්ඩ ගැක්කුම සෙට් වෙනවම තමයි සීතලට. ඒක නිසා සීතලට අනිවාර්යෙන් ඕන කරන දේවල් ටික අරගෙන ඉන්න. වින්ටර් එකේ එනවා. ඒක ඔයාලා දැනට මම දන්නවා ඇති මේවා. මම කියන්නේ මගේ ඔපිනියන් එක මට අත් වෙන තිබුණු දේවල් අනිවාර්යෙන් සීතලට ඕන විදිහට ලෑස්ති වෙලා ඉන්න. තව දෙයක් තියෙනවා. ඒක තමයි මේමයි. ලැබීමක් කියලා දෙයක් තියෙනවානේ. හැමදේම ලැබෙන්නේ අපේ වෙලාවට කලාවට ඒක වෙන්න ඕන විදිහට තමයි වෙන්නේ. ඉතින් අපි සමහරලාවට ඩිස්ප්‍රේට්ලි ගැන ඕන වුණත් සමහර හොඳ දේවල් අපිට හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ හම්බෙන රස්සාවත් එහෙම තමයි. මෙහෙට ඔයා වැඩන පළවෙනි කම්පැනිය සමහරලාවට චාටර් කම්පැනියක් වෙන්න පුළුවන්. එකමඩේෂන් එකක් නැති වෙන්න පුළුවන්. හරියට කන්න බොන්න අමාරු වෙන්න පුළුවන්. මාර අමාරු ජීවිතයක් වෙන්න පුළුවන්. මේ එකමඩේෂන් එක කියන්නේ කම්පැනි ගෙවන්න. නමුත්
මෝඩෙක් වෙන්න එපා. මෝඩෙක් වෙලා ආපු ගමන් ජොබ් මාරු කරන ගොන් වැඩේ නම් කරන්න එපා. මොකද මන් දන්න විදිහට අඩුම අවුරුද්දක්වත් ඉන්න ඕන පළවෙනි කම්පැනි එකේ. මෙහෙමයි. එහෙම නැති වෙලාවල් තියෙනවා. හොඳ කම්පැනි හම්බ වෙනවා. හොඳ මිනිස්සු හම්බ වෙනවා. නරක මිනිස්සු අතර හොඳ මිනිස්සුත් ඉන්නවා. ඒ වගේම සමහරලාට ලොකුවට ඩොකියුමන්ට් බලන්න නැතුව ජොබ් එකකට ගන්න කම්පැනි තියෙනවා. නමුත් හරිම අඩුයි. අපිට 100%ක්වත් ඒක ගැන විශ්වාස කරන්න බෑ. මොකද සමහරලාවට කතා කරලා සල්ලි ගෙවලා ලොකු දේවල් තියෙනවා. ඒ කියන්නේ සමහර කට්ටිය ඉන්නවා සල්ලි අරන් ජොබ් දෙන්නම් කියලා ඊට පස්සේ දානවා ජොබ් වලට ජොබ් එකක් කරගන්න බෑ. ඒ වගේ තැන්වල ලොකු සිංහල ලෝකමාවල ජොබ් වලට දානවා. නමුත් හිටපු කම්පැනිට වඩා චාටර් ඒවා. සමහරලාවට අර මං කිව්වා වගේ ස්කිල් එක ඩෙවලොප් කරගත්තේ නැත්නම් එළවල දාන්න. එතකොට යන්න තැනක් නැහැ. ඊට පස්සේ අපෝගේ ජොබ් හොයන්න ඕන. කන්න අතේ සල්ලි නැහැ. මාස දෙකක් තුනක් ස්පෙෂලි වින්ටර් එකේ ජොබ් නැහැ හොයන්න. ඒක නිසා අතාරින්න එපා. එන ජොබ් එක මොන තරම් කට්ටක් වුණත් ඒක මොන තරම් අමාරු වුණත් ඔයාට හම්බෙන ජොබ් එක රැකගන්න try එකක් දෙන්න. කට්ටක් කරන්න වන්න බැන්නම් එන්නත් එපා. මං කියන්නේ කට්ටක් කන්න බලාගෙන ඉන්නේ අපි හම්බ කරන්න ඉන්නේ. ඒක නිසා හම්බෙන පළවෙනි ජොබ් එක දෙයිනේ කියලා ඒක ආරක්ෂා කරගන්න. ඒක ඔයාගේ අතේ තියෙන. මොකද ගේමක් ගහන්න දෙනවා නම් ඒ මොරාල් එකේ මයින්ඩ් සෙට් එක ඔළුවේ තියෙන්න ඕනේ. මොකද ජොබ් මාරු කරන්න අරයට පයින්න මෙහෙට පයින්න එකපාර කරන්න බෑ. අවුරුද්දක්වත් අඩුම ඉවසලා ඊට පස්සේ Taman හොඳ තැනක් හොයාගන්න පුළුවන්. ඒ වගේ තැන් තියෙනවා. අනිත් එක මේ ජොබ් නැතුව කොල්ල කෙල්ලෝ ඉන්නවා සෑහෙන්න. මොකද Facebook එකේ අපි දකිනවා කොයි වෙලේ ජොබ් අහන ජොබ් නැත්ද ජොබ් බෑස් හොයලා දෙන්න කියලා ඕන තරම් කමෙන්ට්ස් එහෙම වැටෙනවා. ඉතින් ඒක නිසා ආව ගමන් මෝඩෙක් වෙලා ජොබ් මාරු කරන්න try කරන්න එපා. එන ජොබ් එක රැක ගන්න try එකක් දෙන්න. ඉතින් මේ ටික තමයි කියන්න තියෙන්නේ. මාස 5ක එක්ස්පීරියන්ස් එක කියන්නේ ලේසි නෑ. කට්ටක් තියෙනවා. ඉතින් ස්ට්‍රෙස්ෆුල්. ඉතින් chance එකක් හම්බුනේ පොඩක් එළියට ගිහිල්ලා එන්න, ඇවිදලා කරලා එන්න. වින්ටර් එකේ හරි කමන්නේ යන්න පුළුවන් නම් පොඩ්ඩක් ඉතින් එහෙට මෙහෙට ගිහිල්ලා එන්න. ඉතින් මටත් ඒ වගේ chance එකක් හම්බුණා හිතන්න නැති වෙලාවක. කම්පැනියෙන් මට කිව්වා නිවාඩුවක් ගන්න වෙනවා අප්‍රේල්ට කලින් ෆර්ඩි. ඒ හින්දා නිවාඩුවක් ගිහිල්ලා එන්න සතියක්. මොකද ඊට පස්සේ බිසි වෙනවා කියලා. ඉතින් හිතම නැති විදියකට එකපාර නිවාඩුවක් ගන්න වුණා සතියක්. ඉතින් මං ආවා බුකරෙස්. පළවෙනි වතාව මං ගලාත් වලින් එළියට ආපු. මාරම රිලැක්ස් එතකොට. මාස 5ක් ගෙවලා එකපාර එහෙම එළියට එද්දි ඒක සෑහෙන ඔලුවට දැනෙනවා. ඉතින් මම මේ ආවා විතරයි. ඇවිල්ලා යාළුවා එනකම් මම මේ පොඩ්ඩක් රෙස්ටොරන්ට් එකකට ආවා. ඉතින් ඒකවල තමයි ඉතින් වෙලා කම්මුනේ වීඩියෝ එකක් කරන්න හොඳයි පටන් ගත්තා නම් කියලා. ඉතින් මෙතන ඉඳලා ඔයාලට මම පෙන්නන්නේ මම මොන මගුලක්ද කරන්නේ බුකරෙස්ට් වල කියලා. ඉතින් බලමු අපිට කරන්න දේවල් ගොඩක් තියෙනවා. හිතාගෙන ඉන්නවා වින්ටර් එකේ ඉඳ ගොඩාක් තැන් නම් බලන්න නැති වෙයි. නමුත් බලමු හම්බුන කාලෙත් එක්කලා යන්න පුළුවන් තැන් වලට ගිහිල්ලා මොන හරි ලස්සන දෙයක් දකින්න බලන්න ඔයාලට පෙන්නන්න මම try එකක් දෙන්නම්. එහෙනම් මෙතනින් ගන්න. පර්ඩි ඉඳි බයි.